සුළි කුණාටු යනු සමගය ආසන්න සාගර උණුසුම් කලාපවලදී හැදෙන ජලවාෂ්ප සමග රත් වූ වාතය ඉහළට ගමන් කිරීමෙන්ය. උණුසුම් ජලය ඉහළට නැගී වාෂ්ප වෙමින් වාතය හා එක්ව උණුසුම් තෙත් වායු තරංගයක් ඇති කරයි. එම වායු තරංග නිර්මාණය වන්නේ සෙල්සියස් අංශක 26.5ට වඩා උෂ්ණත්වය වැඩිවීම නිසාය. එයින් අඩු පීඩන කලාපයක් නිර්මාණය වී එම ස්ථානයෙන් වේගවත්ව නිර්මාණය වන උණුසුම් තෙත් වායු තරංගය උණීලයක් ආකාරයෙන් පෘථිවි භ්‍රමණයට සමාන්තරව සමගයට උතුරින් සුළඟ එන විට වාමාවර්තවද සමගයට දකුණින් සුළඟ එන විට දක්ෂිණාවර්තවද පුනීලයක ආකාරයට වේගවත්ව කැරකිමින් නිර්මාණය වේ. පුනීල කේන්ද්‍රය අසලදී උණුසුම් ජලය ද්‍රව ජලය බවට පත් කර එහි වේගවත් කැරකීම නිසා ඇතිවන ගුප්තතාපය පිට කරයි. එයින් පිටවන ගුප්තතාපය හේතුවෙන් ඇතිවන උෂ්ණත්වය සෙල්සියස් අංශක 26.5ට වැඩි ප්‍රදේශ නිසා ඇතිවන අඩු පීඩන කලාප මූලික කරගෙන සුළඟ හමන දිශාවට අනුව වේගවත්ව පුනීලයක ආකාරයට කැරකීම භ්‍රමණය වීම තාප එන්ජිමක් ලෙස අඩු පීඩන කලාප බලා ගමන් කිරීම සුළි කුණාටුවේවත් සුළි සුළං ලෙස හඳුන්වයි. සුළි සුළං සමග ඇතිවන ස්වභාවික ව්‍යසන රාශියකි. මේ ලෙසින් ඇතිවන සුළි සුළඟ සමකාසන්න රටවල ගොඩබිමට ආසන්න සාගර කලාපවල ඇති වී ගොඩබිම තුළට කඩාවැදීම හේතුවෙන් සුළඟින් පිටවන ගුප්තතාපය කැරකීම නිසා හටගත් බලය පුනීල කේන්ද්‍රයෙන් ගොඩබිම ආසන්නයේදී අධිකව රත් වූ ජලය පිට කිරීම හේතුවෙන් පස් කැටිති අතර බැඳීම හෙවත් සවිවෘතාවය නැති වී යයි. අධිකව පතිත වන රත් වූ ජලය කඳු ප්‍රදේශ වලදී මව්පාෂාණය දක්වාම ගමන් කොට මතුපිට පස් තට්ටුව සමග පවතින බැඳීම දුර්වල කිරීම නැති කිරීම නිසා ගුරුත්වාකර්ෂණ නියමයට අනුව ඉහළ සිට පහළට මතුපිට පස් තට්ටුව ගලා ඒම හෙවත් නායෑම් ලෙස සුවිශාල පාරිසරික මානුෂීය දේපල විනාශයක් සිදු කරයි. සුළි සුළං රටවල් තුළට කඩා වැදීමේදී වගා භූමින් ලවණීකරණය වීම විනාශ වීම පාරිසරික පද්ධති විනාශ වීම මිරිදිය ජල මූලාශ්‍ර විනාශ වීම පුද්ගල මරණ සිදුවීම පුද්ගලයන් අවතැන්වීම පුද්ගල භෞතික සම්පත් විනාශ වීම ගෙවල් දොරවල් වතු පිටි යාන වාහන මහා මාර්ග පාලම් බෝක්කු විදුලි රැහන් පද්ධති විනාශ වීම නල ජල පද්ධති විනාශ වීම පානීය ජලය අපවිත්‍ර වීම අන්තර්ජාල දුරකථන රැහන් පද්ධති විනාශ වීම ආදිය පෙන්වා දිය හැකිය. මේ ආදී ලෙසින් වන සුළි කුණාටු ලෝකයේ තුල සමස්තයක් වශයෙන් ගත් කල බලපාන කලාපයන්ට අනුව විවිධ නම් භාවිතා කරයි. හරිකේන් උතුරු ඇට්ලන්ටික් සාගරය, උතුරු පැසිෆික් සාගරය, දකුණු පැසිෆික් සාගරය, නැගෙනහිර අක්ෂාංශ අංශක 160 මින් බලපෑමට ලක්වන රටවල් ලෙස ඇමරිකාව, මෙක්සිකෝව, කියුබාව, කැරිබියන් දූපත් දැක්විය හැකිය. ටයිෆෝන් වයඹදිග පැසිෆික් සාගරයේ ජාත්‍යන්තර තින් රේඛාවට බටහිර කලාපය, ඒ වගේම චීන මුහුද මෙයින් බලපෑමට ලක්වන රටවල් ලෙස පිලිපීනය, තායිවානය, චීනය, ජපානය ආදී රටවල් පෙන්වා දිය හැකිය. ඡණ්ඩ නිවර්තන වාසුලි නිර්දිග පැසිෆික් සාගරයේ නැගෙනහිර අක්ෂාංශ 160ට බටහිර කලාපය හා ගිනිකොන දිග හා ඉන්දියානු සාගර කලාපය නිවර්තන වාසුලි නිර්දිග ඉන්දියානු සාගරයේ හා ශ්‍රී ලංකාව ඡණ්ඩ වාසුලි කුණාටු උතුරු ඉන්දියානු සාගරයේ විලිවිලි උතුරු ඉන්දියානු සාගරයේ ඌතාන් උතුරු ඕස්ට්‍රේලියාව බැගියෝ පිලිපීන දූපත් ආශ්‍රිතව සුළි කුණාටු ඉතිහාසය 1970 නොවැම්බර් 12 වෙනි දින හෝලා සුළි කුණාටුව බංග්ලාදේශයට ඇති වූ මෙම සුළි කුණාටුවෙන් ලක්ෂ 3.5 අතර ජනතාවක් ජීවිතාශ්‍රයට පත් වී ඇත. පැයට කිලෝමීටර් 185ක වේගයකින් මේ පැමිණ ඇත. 1959 ජෝහන් ටයිෆුනය පැයට කිලෝමීටර් 314යි
1979 ටිප් ටයිෆුනය බටහිර පැසිෆික් සාගරයේ ඇති වී ඇත. පැයට කිලෝමීටර් 306යි. 1959 වෙරා සුලිකුණාටුව බටහිර පැසිෆික් සාගරයේ ඇති වී ඇත. 1980 ඇලන් හරිකේනය. 2013 හයියාන් ටයිෆුනය. 1964 සැලී ටයිෆුනය පැයට කිලෝමීටර් 314යි. 1958 ඉඩා ටයිෆුනය පැයට කිලෝමීටර් 325යි. 2005 පැට්‍රීෂියා හරිකේනය පැයට කිලෝමීටර් 325යි. 1961 වයලට් සුලිකුණාටුව පැයට කිලෝමීටර් 335යි. 1961 නැසී ටයිෆුනය පැයට කිලෝමීටර් 345ක් වශයෙන්ද 2025 දිත්වා සුලිකුණාටුව ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කළ අතර එයින් මිනිසුන් 700කට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇත. එය පැයට කිලෝමීටර් 75ක වේගයකින් පැමිණ ඇත. මීළඟ වීඩියෝවෙන් මේ ස්වභාවික ව්‍යසනයන් නැතිවීමට හේතු වුණා ඒවට වග උත්තර කරුවන් පිළිබඳව විවරණයක් බලාපොරොත්තු වන්න. අප සමග එකතු වන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න.